With us and we are ready for questions. Sir, you can ask. පසුඳු වගේ පළවෙනි බෝලය ලවුට් වුණා. මේ ඉනිමේ ඔයාලට ලකුණු ගහන්න බෑ. පළවෙනි වට ෆස්ට් බෝල් අවුට් වුණා. මේ ඉනිමේ ඔයාලට ලකුණු ගැහුවා. මේ කොච් ඔයාගේ කොන්ෆිඩන්ස් එක කොච්චරද ඒක බලපාන්නේ? මම හිතන්නේ ඉතින් පළවෙනි මැච් එකේ ඉතින් මේ මට ඔපචුනිටි එකක් හම්බුණා. ඉතින් මම හිතන්නේ මම ඒ වෙලේ අවුට් නා මගේ පුළුවන් පරිමාණයට ගන්න හම්බුනේ නැහැ ටීම් වෙනුවෙන්. ඉතින් මම හිතනවා මට හම්බෙන හැම ඔපචුනිටි එකේම මම ටීම් වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා. ඉතින් මම හිතනවා අද ගහපු 80ත් මට තව ලොකු එකකට කන්වර්ට් කරන්න තිබ්බලා. ඉතින් ඒක ගැන හැපි වගේම තව මම හිතනවා තව ටිකක් ලොකු ඉනින්ග් එකක් ගන්න තිබ්බා කියලා. වැද ශ්‍රී ලංකාවට කොහොමද තනතුරිය කොහොමද ඔයාට තනතිල්ල කොහොමද ඔයාට මේ බැටිං වලට වාසියක් තිබුණාද නැත්නම් බෝලර්ස්ලට වාසියක් තිබුණාද? තනතිල්ල ඇත්තටම වේග පන්දු යන්නන්ට වැඩිය මම හිතන්නේ දඟ පන්දු යන්නන්ට හොඳක් තිබ්බා. ඉතින් මම හිතන්නේ අපි ඒකට හැඩ ගැසෙන්න ඕනේ කොහොම හරි ලකුණු ගහ ගන්න විදිහක්. ඉතින් මම හිතනවා අපිට මේ ඉනිං එකේ කරන්න බැරි වෙච්ච දේ අපි බැට්ස්මන්ලා හැටියට ඊළඟ ඉනිං එකේ කොහොම හරි කරන්න try කරනවා කියලා. පසින්දු දැන් ඉන්දියන් කෝච් කිව්වා ෆලෝවන් එක පුළුවන් නම් දෙනවයි කියලා ලයිට කණ්ඩායමක් ඇටිට මේ ඉන්න පිටිකරුවන් දෙදෙනා මොනවද කරන්න ඕනේ ඊටදී ඒ ෆලෝවන් එක අවොයිඩ් කරගන්න. මම ඇත්තටම දන්නේ ඉන්දියන් කෝච් මාත් කිව්වේ කියලා. ඉතින් ෆලෝවන් එක ඒකලෝ දෙනවා නම් ඉතින් ඉස්සලා අපි 200 ලීඩ් එකේ තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ෆලෝවන් එක දෙන්න නැති වෙන්න අපි ලකුණු 30ක් දුවද මම තව පිටිපස්සේ ඉන්නවා. ඒක 30 ගහන්න එක තමයි මම හිතන්නේ අපේ පළවෙනි අභියෝගය වෙන්න ඕන. පසින්දු ඔයා ටෙස් කණ්ඩායමට එන්නට කලින් ඒ ටීම් එකේ සෑහෙන කාලයක් ලකුණු අතර ඉඳලා ඊට පස්සේ ටෙස් කණ්ඩායමට ආවට පස්සේ ටෙස් කණ්ඩායමෙත් සෑහෙන කාලයක් ඉඳලා ටෙස් වරම් ලැබුණා. කොහොමද ඔයා ඒක ඔපචුනිටි එකක් විදිහට ග්‍රැබ් කරගත්තේ? ඒ වගේම ඔයාට කොච්චර ඒ ටීම් එකෙන් ලැබුණු එක්ස්පීරියන්ස් ඔයා කොහොමද මේ ඉනිමට යොදාගත්තේ? මම හිතන්නේ ඇත්තටම කාලයක් තිස්සේ ෆස්ට් ක්ලාස් ගහන එක මම හිතන්නේ ප්ලේ කෙනෙක්ට ඇත්තටම හොඳ දෙයක්. මොකද මම දකින්නේ එතන ෆස්ට් ක්ලාස් එකේ හම්බෙන එක්ස්පීරියන්ස් එක NSL 18 සෑහෙන වටිනවා ප්ලේ කෙනෙක්ට මෙතනදලා පර්ෆෝම් කරන්න. ඉතින් කාලයක් මම හිතන්නේ ගහන්න තමයි ප්ලේ කෙනෙක් මැචුර් වෙන්නේ. ඉතින් ඒක සෑහෙන වටින ඕන ප්ලේ කෙනෙක්ට ඉන්ටර්නැෂනල් ලෙවලට ආවම මම හිතන විදිහට. පසුඳු ඔයාලට දැන් අත්දැකීමක් තියෙනවා ටෙස්ට් ලෙවල් එකේ. ඩොමෙස්ටික් ක්‍රිකට් එකත් එක්ක බැලුවාම කොච්චර වෙනසක් තියෙනවද ස්කිල් පැත්තෙන්, පීඩනයේ පැත්තෙන්, ස්ට්‍රැටජි පැත්තෙන් කොහොමද කොච්චර ලොකු වෙනසක් තියෙනවද ඩොමෙස්ටික් එකෙන් නුයි ටෙස්ට් ලෙවල් එකයි? මම හිතන්නේ අපිට නැෂනල් ටීම් එකට ශ්‍රී ලංකන් හම්බෙන ලොකු ප්‍රිවිලේජ් එකක් පර්සනලි මම හිතන විදිහට. ඉතින් එතනට ආවට පස්සේ තමන්ගේ උපරිම කරන්න තමයි ඕන කෙනෙක් උත්සාහ කරන්නේ. ඉතින් මම කරන්න try කරේ මම මෙච්චර කාලයක් ඩොමෙස්ටික් ලෙවල් එකේ කරපු හොඳ දේවල් ටික. ඉතින් මම හිතන්නේ අපි බේසික් එක හරියට කරන්න ඕනේ ඕන ලෙවල් එක ගහද්දි. කොයි වගේ විදිහටද මේ වෙනසක් දැනුණාද? හැබැයි ඔයාලට මේ දැන් මෙතන අද සෙල්ලම් කරනකොට ඔයා ඩොමෙස්ටික් ගොඩක් ගහලා තියෙනවා, ඒ ටීම් ගොඩක් ගහලා තියෙනවා. ටෙස්ට් ලෙවල් එකේ වෙනසක් දැනුණාද ඔයාලට? අනිවාර්යෙන් වෙනසක් දැනෙන්න ඕනේ. ඉතින් මේක ටෙස්ට් ලෙවල් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඉතින් කොච්චර වුණත් ක්ලබ් ලෙවල් එකවත් ඒ ටීම් එකවත් නෙමෙයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට එද්දී අනිවාර්යෙන් ඕන ප්ලේයර් කෙනෙක්ට මම හිතනවා ප්‍රෙෂර් එකක් දැනෙන්න ඕනේ. ඒක තමයි මෙතන මම හිතන්නේ උඩම ලෙවල් එක ගහන පුළුවන් ක්‍රිකට් කෙනෙක්ට. ඉතින් ඔව් මම හිතන්නේ පසුදු පළවෙනි තරගයේ අවසනාවන්ත දැවියාමෙන් පස්සේ ඔයාට කොහොමද කණ්ඩායමෙන් හම්බ වෙච්ච සපෝට් එක, කෝචස්ලාගෙන් හම්බ වෙච්ච සපෝට් එක කොහොමද මේ තරගයේදී ලොකු ඉනිමක් බවට කන්වර්ට් කරගන්නට ඔයාට ශක්තියක් උනේ? ඔව් මම හිතන්නේ අපේ පුහුණුකරු සහ නායකයා ඇතුළුව කණ්ඩායම සියලු දෙනාව මාව බැක් කරා. ඊට අමතරව මගේ පවුලේ අය යාළුවන් සහ විවිධ පුද්ගලයන් මාව සෑහෙන මට උදව් කරා. මම හිතනවා ඒක ඕන ප්ලේ කෙනෙක්ට වටිනවා අපිව පුළුවන් තරම් උදව් කරන එක. ඉතින් මම කියන්න තියන්නේ ස්තුති කියලා මාව බැක් කරාට.
පසින්දුවා බැට් කරනකොට අපි දකිනවා ගොඩක් බැක් ෆුට් එකේ විකට් එකේ පස්සට ගිහිල්ලා බැට් කරන්න try කරනවා සහ ඔයාගේ ස්ටාන්ස් එකත් එක්ක චුට්ටක් පහලින් ඉඳලා බැට් කරන්න කියන එක ඒක කොහොමද ඔයාට ලොකු ඉනින් ක්‍රීඩා කරන්න වාසියක් වෙන්නේ සහ විශේෂයෙන් දඟපන්දු යවන්නන්ට ක්‍රීඩා කරද්දී ඔයාට ඒක වාසියක් වෙන්නේ කොහොමද? මම ඒක ගැන ලොකුවට එහෙම මේව කරලා නැහැ. ඉතින් මේ දන්නේ නැහැ කොහොමද කියලා. මම ගහන විදිහ ඒක මම හිතන්නේ ඉස්සර ඉඳලා ඉතින් එච්චර මම ඒක ගැන එහෙම ඇනලයිස් කරලා නැහැ ලොකුවට. Pasindu, the Indian bowling coach said that it was a tough day's cricket for the bowlers and because of the conditions and the heat. How was it for you to bat for a long time and with Sonal who's been so good in the series so far? Yeah, I think in Sri Lanka the weather is normally like this, and I don't know. I think in India also it's like this, right? But I think we have to adjust to whatever the country we play in and wherever we play in. So for me, I think the heat, I had to drink a lot of water and get used to it. So even it's not easy, but I had to do something about it and do well. පසින්දුවා මේ සාමාන්‍යයෙන් ක්ලබ් ලෙවල් එකේ නම්බර් 3 නෙමෙයි ඔය සෙල්ලම් කරන්නේ. නමුත් ටෙස්ට් කණ්ඩායමේ වාට ලැබුණේ නම්බර් 3. මේක කොහොමද ඔයා දකින්නේ මේ අවස්ථාව සාපා කැමති සාමාන්‍යයෙන් මොන වගේ තැනකද පිටිකරන යෙදිද්දි කැමති බැට් කරන්න වැඩිපුර? මම හිතන්නේ මම දෙන ඕන තැනක ගහන්න ලෑස්ති. ඉතින් මට චන්දි අයියා නැති පොස් වෙලා තමයි පොස් වෙන්නේ හම්බුනේ. ආ කන්කස්ට් වුණා. ඉතින් මං හිතන්නේ මට හම්බුන ඔපචුනිටි එකකින් මං උපරිම ගන්න try කරනවා කියලා. කොහේ වුණත් කොහේ ගන්න හම්බුණත් one down the last man ද ඕන තැනක මං try කරන්න මගේ උපරිම ටීම් වෙනුවෙන් දෙන්න.